මේ විඩියෝ එක ඔයාලා දැනගන්න පුළුවන් යටි සිත අවදි කරන ප්‍රධානම සහ බලවත්ම එක්තරා මෙතැන්ටක් පිළිබඳව. ඒක තමයි යටි සිතට කාවැත් දෙන විදිහට ස්වංයෝජනාවක් ඉදිරිපත් කිරීම. ඉතින් ඔබ දන්නවා අපේ යටි සිත තුළින් තමයි එකන අපේ තියෙන සමහරක් කලාට ගෝල්ස් රයි් එතකොට සමහරක් අපිට ආස දේවල් මේ ඔක්කොම ප්‍රොසෙස් කරලා අපිට මේ ලබා දෙන්නේ යටිසිත විසින් එතකොට මේ යටිසිත හෙන කාර්යභාරයක් ඉඩු කරනවා 90%ක්ම වගේ කාර්යභාරයක් ඉඩු කරනවා යටිසිතින් උඩු සිත හරහා තමයි යටිසිතට පණිවිඩ එන්නේ. හරිද? උඩු සිත තමයි මේ ඩේටා ඇබ්ස්ට්‍රැක්ට් කරගන්නේ. හැබැයි ඩේටා ටික හරියටම යන්නේ යටිසිතට. හරි දැන් උදාහරණයක් විදිහට ඔය කුඩා කාලේ එක ළමයි පොඩි කාලෙකින මාසෙ දෙකේදී ඒකන දෙමව්පියෝ කියන දේවල් ළමයින්ගේ හිතට ඇබ්ස්ට්‍රැක්ට් වෙනවලු. දැන් යම් කිසි ආකාරයකට දෙමව්පියෝ රණ්ඩු වෙනවා නම් ඒ රණ්ඩු වීම තුලින් ඒ ළමයාගේ හිතට ඒ දේවල් ඇබ්ස්ට්‍රැක්ට් වෙනවලු රාත්‍රියේදී. ඊට පස්සේ සමහරකට ළමයි ලොකු වුණාමත් යම් කිසි දේවල්වලට බය වෙනවලු. එහෙම නැත්නම් මුරන්වලු. මේ වගේ දේවල් එන්නේ අර යටි සිතට ඒ දේවල් ඇබ්ස්ට්‍රැක්ට් කරගත්තා. දැන් හිතන්නකෝ ඔයා යම් කිසි දෙයකට බයයි කියලා. උදාහරණයක් විදියට ඔබ බයික් පදින්න බයයි. ඒතකොට මේක ගිය ඩේට් එකක් හින්දා ඔබ මේ බය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යටි සිතට දෙයක් උරාගත්තම තමයි. හරිද? එතකොට මේ කියන දේ ගොඩක් වැදගත් වෙයි ඔබගේ යම් කිසි ගෝල් එකකට මේක යටිසිතට කාවැද්දුවොත් යම් කිසි ගෝල් එකක් හිතන්නකෝ ඔබට ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍යයි කියලා. මේ ව්‍යාපාරයක් පටන් ගන්න ගෝල් එක හරියටම යටිසිතට ඔයා කාවැද්දුවොත් ඔයාට එක්සලන්ට් රිසල්ට් එකක් ගන්න පුළුවන්. හරිද? ඒක කරන විදිහ මම කියන්න වීඩියෝ එක අවසන් වෙනත් එක්කෙන්න මේ කියන දේ නිකන් වචනයකට සීමා කරලා ඔයා අත්හැරලා දාන්න එපා. හරිද? වචනයකට සීමා කරලා අත්හැරලා දාන්න එපා. හේතුව තමයි වචනයකට සීමා කරලා අත්හැරියොත් මේක ඔයා කවදාකවත් ඔයාට ඉම්ප්‍රූව් කරගන්න බෑ. තේරෙනවද මම කියන්නේ? ඒ කියන්නේ කවදාකවත් මේක ඉම්ප්‍රූව්මන්ට් එකකට යන්න අමාරුයි. හරි? ඒ නිසා මේ අද රාත්‍රියේම කරන්න ඕන දෙයක් මම කියන්නම්. කරන්න තියෙන්නේ මෙච්චරයි පුතේ. හරිද? කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. ඔබට පුළුවන් නම් හරිද? ඔබට පුළුවන් නම් රාත්‍රී කාලයේ ඔබට අවශ්‍ය එක ගෝල් එකක් මං කියන එක ගෝල් එකක් හරි මේක ගොඩක් වැදගත්. ඒ කියන්නේ ගෝල්ස් ගොඩක් තියාගන්න එපා. ඔබට මේ අවුරුද්දේ ඉටු යුතු එක ගෝල් එකක් හිතට කාවද්දන්න මට ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍යයි. උදාහරණ කියන්නේ. ඒතර මට වාහනයක් ගන්න අවශ්‍යයි. මට ගෙයක් සාදා ගැනීමට අවශ්‍යයි. මට හොඳ ආදරවන්තයෙක් ලබා ගන්න අවශ්‍යයි. මේ විදිහට එකම එකක් රාත්‍රී කාලයේදී හිතට කාවද්ද ගන්න. හරි. මේක යටි සිතට ඇතුළත් වුණා කියන්නේ ඔබට නිකන් ඉන්න බෑ. සබහාදම බුව නිකන් තියන්නෙත් නැහැ. මේක මැජිකල් දෙයක් නෙමෙයි. හරිද? මේක නිකන් මේ මන්ත්‍රයක් කිසිම දෙයක් නෙමෙයි. මේක සබහාදමේ රිද්මයත් එක්ක යන විදියක් කියන. ඔබ මේ විදියට දැන් හිතන්නකෝ ඔබට ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය නම් ඔබට ඔපචුනිටිස් දෙනවා. මෙන්න මේ ඔපචුනිටි එක. මේක ගන්න කියලා සබහාදම ලබා දෙනවා. ඉතින් ඒක ගන්න එක ඔබගේ වැඩක්. හරි? ඉතින් එකම එක ගෝල් එකක් මේ විදිහට යටි සිතට කාවැද්දීම මගින් මේක කරන්න ඕන රාත්‍රී කාලේ. සාමාන්‍යයෙන් ඔබ නිදාගද්දී අඩ නිින්දේදී වගේ මේක කාවද්දන්න පුළුවන් නම් ඔබට මම ව්‍යාපාරයක් කොහොම හරි පටන් ගන්නවා. මම ව්‍යාපාරයෙන් කොහොම හරි සාර්ථක වෙනවා. ඔහොම කියලා එක අරමුණක් යටි සිතට කාවද්දන්න පුළුවන් නම් පුතේ රිසල්ට් එක හයි රිසල්ට් එකක් ගන්න පුළුවන්. එක ගෝල් එකක් right ගෝල්ස් කිහිපයක් තියාගන්න එපා. එක ගෝල්ස් එකක් මේ ඔබ මේ යටිසිත ඇතුළත් කරන්න බලන්න. මම කියනවට එපා ඔබ කරලා බලන්න. හරි? තේරෙනවද? මම කියනවට කවදාකවත් කරන්න එපා. ඔබ මේක කරලා බලන්න. රිසල්ට් එක ඔබම අවිත කරයි. හරිද? රිසල්ට් එක ඔබ ඇත්තටම අවිත කරනවා. මේක හරියට කරොත් ඉතින් තව කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරේ නැතුණට කමන්නේ. මේ දේ කවරට කියලා දෙන්න. හරි? මොකද දැන් අපි දෙයක් ඉගෙනගෙන ඒක අපි කරලා try කරලා සාර්ථක වුණාට පස්සේ අපි දෙයකට දෙයක් කියලා දෙන්නයි කියන්නේ එතන එන ඊගෝ එකක් මමත්වයක් ක්‍රියේට් වෙනවා. ඉතින් මමත්වයකින්
මේ ලෝකයේ ජයග්‍රහණය කරන්න බෑ. හරිද පුතේ? ඉතින් මේ දේ කරන්න කියලා ඔයගලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.